ආයිබෝවන් කියලා පිළිගන්නවා අලුත් වගා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමදෙනාම අපි වෙනද වගේම අදත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද අරන් තියෙනවා ඉවත දාන මේ අයිස්ක්‍රීම් කට් එක බෝතලයක්. මම අද කරන්න හදන්නේ ගොටු කොළ ටිකක් පැල කරගන්න. ඇත්තටම ගොඩක් අය මේ පලා වර්ග කෑම ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒව හැදෙන්නේ කොහොමද? සතුන් ජරා කරනවා. ඒක නිසා ඉතින් මම Tamanටම අවශ්‍ය ගොටු කොළ ටිකක් ගෙදරම හදාගන්න විදිය තමයි පිරිසිදුවට ගෙදරම හදාගන්න විදිය තමයි අද කියලා දෙන්න හදන්නේ. ඔයාලටත් ඉවත දාන මේ වගේ ප්ලාස්ටික් භාජනයක්, බකට් එකක්, හට්ටියක් ඕන දෙයක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන පුංචි දෙයයි අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මේක නම් කපන්න අවශ්‍ය නැහැ. මේක අපි මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ බෝතලේ මෙතනින් මේ ඉවත් කරගන්නවා මේ කොටස. ඔන්න යාළුවනේ මම මේ විදිහට කපා ගත්තා. අපි මේ වගේ යටපැත්තෙන් සිදුරු කරගන්න ඕනේ ජලය බැහැලා යන්න. ඊට පස්සේ අපි මේක සාකේ පැල හිටවන්න අපි මේකේ වටේ සිදුරු කරගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද කරන්නේ කියලා. ඔන්න යාළුවනේ මම මේ බෞද්ධයක් අරගෙන තමයි මේක සිදුරු කරගන්න හදන්නේ. ඔයාලට පුළුවන් යකඩ හරි රත් කරලා කම්බි කුරක් හරි රත් කරලා මේ වගේ සිදුරු කරගන්න. අපි මේ වගේ සිදුරු කීපයක් විදගමු. අපි මේ සිදුරු විදගන්නේ අපි මේකට දැන් පස් මාධ්‍ය පිරෙව්වට පස්සේ වතුර දාද්දි වතුර නැත්තම් මේක රැඳෙනවා. එහෙම වුණොත් මේ පැල ටික කුණු වෙලා යනවා. ඒක නිසා මේ ආකාරයට සිදුරු කීපයක් විද ගන්නවා. අපි මේකේ පැල හිටව ගන්න අපි මේකෙත් වටේ සිදුරු කරගන්නවා. ටිකක් ලොකු සිදුරු වලින් සිදුරු කරගන්න අපිට මේ පැල හිටව ගන්න පුළුවන් වෙන විදියට මම මේ ආකාරයට ටිකක් ලොකු සිදුරු කරගන්නවා. මම මේ ආකාරයට සිදුරු 4ක් විද ගත්තා. ඊට පස්සේ අපි යටින් සිදුරු කරගන්නේ මේ දෙකට මැදින් මේ සිදුරු දෙකට මැදින් අපි මෙතනින් සිදුරු කරගන්නවා. මේ ආකාරයට ඒ සිදුරු වලට මැදින් යට පේලිය සිදුරු කරගන්න. හරි යාළුවනේ අපි මේක සිදුරු කරගත්තා. ඊට පස්සේ අපි මේ ආකාරයට ගත්තු බෝතලෙත් මේ වගේ සිදුරු කරගන්නවා. මොනේ යාළුවනේ අපි යටිපැත්ත සිදුරු කරගත්තා. ඒ වගේම අපි මේකේ පැල හිටව ගන්න මේ වටේත් සිදුරු කරගන්නවා. ඊට පස්සේ අපි අනිත් සිදුරු මේ වගේ කලින් වගේම මෙහෙම මැදින් සිදුරු කරගන්නවා. ඔන්න යාළුවනේ අපි දැන් අපි සිදුරු කරගත්තු භාජන වලට පස් පුරව ගන්න තමයි හදන්නේ. මම මේ අරන් තියෙන්නේ කොම්පෝස්ට් පොහොර පස්. අපි මේක කොම්පෝස්ට් පොහොර පස් විතරක් දාන්නේ නැහැ. එහෙම උතින් අපි වතුර දාදී ටික දවසක් යද්දි මේ පස් තද වෙනවා. එහෙම උනොත් මේ අපේ ගොටුකොළ වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පස තද වෙන නිසා. ඒක නිසා අපි මේකට කොහු බට්ටි කවලම් කරලා තමයි අපි මේකට පුරවගන්නේ. මම මේකට දැන් කොහු බට් ටිකක් කවලම් කරගන්නවා. අපි මේකට කොම්පෝස්ට් පොහොර පස් විතරක් පුරවන්නේ නැහැ. මොකද පැල හැදෙද්දි මේ පස් පුරවල තිබ්බහම වතුර දාදී පස් තද වෙන නිසා අපි ඒකට මේ වගේ කොහු බට් ටික කවලම් කරලා පස ටිකක් බුරුලට හිටින්න විදිහට තමයි අපි මේක දාන්නේ. මොකද අපිට පස් බුරුල් කිරීමක් එහෙම සිද්ධ කරන්න බෑ මේවායේ.
ඒක නිසා හරි යාළුවනේ අපි දැන් මේක පුරව ගමු. හරි යාළුවනේ අපි ඔන්න ආකාරයට පස් පුරව ගත්තා. ඊට පස්සේ තියෙන්නේ අපිට මේක පැල හිටව ගන්න. මම ඔයාලට පෙන්නන්නම් මේක පැල හිටවන ආකාරය. අපි මේ වගේම අනිත් භාජනේ පුරව ගමු. අපි පැල හිටවන්න ගත්ත භාජන දෙකම පුරව ගත්තා. ඊට පස්සේ අපි මේක පැල හිටවන්න තමයි හදන්නේ. ඔයාලට පේනවා ඇති. මේ ගොටු කොළ මම මේ කලින් දවසේ ගෙනාවු නිසා වතුරේ දාලා මේ තියලා තිබ්බේ. ඔයාලටත් එහෙම හිටවන්න වෙන්නේ නැත්නම් වතුර එක දාලා තියන්න. ඒතර කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි දැන් මේකේ පැල ටික හිටවමු. හරිම පහසුයි. පුංචි ළමයින්ට කෑම දෙද්දී අපි වෙළඳ පොලෙන් ගන්නව කොහොමද හදන්නේ කියලා දන්නේ නැති නිසා ගොඩක් අයට දෙන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ හදාගත්තාම අපිට ගෙදරම දෙන්න පුළුවන්. ගෙදර නිකන් ඉන්න වෙලාවකට ඔයාගෙලට මේ වගේ වැඩක් කරගන්න පුළුවන්. ඔන්න යාළුවනේ අපි එක භාජනයක ගොටු කොළ ටික හිටව ගත්තා. දැන් තියෙන අපිට මේක ජල සම්පාදනය ලබා දීලා උස් ස්ථානයක තියලා තියන්න. කිසි ගැටලුවක් නැහැ, කිසි බයක් නැහැ. මොකද සතුන් ජරා කරන්නේ නැහැ. එතකොට අපිට අවශ්‍ය දේ අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. අපි මේ වගේ අනිත් භාජනෙත් පැල ටික හිටව ගමු. ඔන්න යාළුවනේ අපි ඊළඟ භාජනෙත් මේ විදිහට ගොටු කොළ පැල ටික හිටව ගත්තා. මම මේ පැලවට ජල සම්පාදනය ලබා දෙනවා. මේ වගේ ජලය එකතු කරලා අපිට නිතරම මේකට වතුර දැන් එකතු කරන්න ඕනේ නැහැ. ඉතින් යාළුවනේ පිරිසිදුවට Tamanටම අවශ්‍ය දේවල් Tamanටම ගෙදර හදා ගන්න පුළුවන් මේ විදියට. මොකද ගොඩක් අය පලා වර්ග කෑම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒවා කොහොමද හදන්නේ කියලා දන්නේ නැති නිසා. මොකද සතුන් ජරා කරනවා. ඒක නිසා පිරිසිදුවට මේවා හදා ගන්න බැරි නිසා. ඉතින් Tamanට අවශ්‍ය දේවල් Tamanට මේ විදියට හදා ගන්න පුළුවන්. එතකොට බයක් නැතුව ළමයෙක්ට උනත් දෙන්න පුළුවන්. මොකද ගොටු කොළ වගේ දේවල් අමුයෙන් කන්නේ. එතකොට පිරිසිදුවට තියෙන්න ඕන. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් ගෙදරම හදාගන්න. අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.